හරි ළමයි අද අපි කතා කරන්න යන්නේ 10 වසර ප්‍රතිශත පාඩමේ තියෙනවා බදු කියලා කොටස. හරි. එතකොට ඒ යටතේ බදු කියන්නේ මොනවාද? බදු කොහොමද ගණන් හදන්නේ? බදු වර්ග තියෙනවා. ඒ අදාළ සියලුම කරුණු අද අපි කතා කරන්න යන්නේ. බදු කියලා කියන්නේ ළමයි ඕනම රටක බදු කියන එක අය කරනවා. එතකොට රටක තියෙනවා ළමයි පුනරාවර්තන වියදම් කියලා වියදම් ටිකක්. ඒ වියදම් ටික පියවා ගන්න මහ ජනතාවගෙන් අය කරනවා බදු කියලා මුදලක්. ඒක තමයි සරලවම බදු කියලා කියන්නේ. එතකොට ළමයි බදු අය කරගන්න ආකාර සහ ප්‍රමාණ විවිධයි. ඒ කියන්නේ බදු අය කරන ආකාරය සහ බදු අය කරගන්න ප්‍රමාණය කීයක් අය කරනවද කියන එක ඒක විවිධයි. සුලභව ඒ කියන්නේ සාමාන්‍යයෙන් අපි අය කරන්නේ බදු මුදලක් විදිහට ප්‍රතිශත වශයෙන්. මොකක් හරි මුදලක් තියෙනවා ඊට ප්‍රතිශතයක් විදිහට තමයි බදු මුදල අය කරන්නේ. ප්‍රධාන වශයෙන් ඒක වර්ග දෙකකට දැම්මොත් එහෙම අපිට තියෙනවා ඍජු බදු කියලා ඊට අමතරව වක්‍ර බදු කියලා දෙකක් තියෙනවා. ඍජු බදු කියන්නේ ළමයි මහ ජනතාවගෙන් කෙලින්ම ඍජුවම අය කරගන්න බද්ද. ඒ යටතේ අපිට උදාහරණ විදිහට ගත්තාම වරි පනම් බදු ඊට අමතරව තීරු බදු ආදායම් බදු ඒ වගේ බදු වර්ග ගොඩක් තියෙනවා. ප්‍රධාන වශයෙන් ඔයාලට ඒ තුන තමයි තියෙන්නේ. එතකොට ඍජු බදු කියන එක යටතේ ගත්තාම ඒ බදු තුන අපිට කතා කරන්න තියෙනවා. ඊට පස්සේ අපි වක්‍ර බදු කියන කොටසට ආවොත් එහෙම වක්‍ර බදු කියන්නේ ඔයාගෙන් ඍජුවම බද්ධාය කරගන්නේ නැහැ. ඒ වෙනුවට හිතන්නවා මොකක් හරි බිලක් ගෙවනවා කියලා අපි හිතමුකෝ විදුලි බිලක් කියලා. එතකොට විදුලි බිල ඔයා ගෙවද්දී ඔයාට කියන්නේ අමුතුවෙන් ආය බද්ද ගෙවන්න කියලා. ඔයා බිල තමයි ගෙවන්න ඕනේ. හැබැයි මේ බිලට ඒ අදාළ බදු මුදල ඇඩ් කරලා තමයි තියෙන්නේ. ඔයා ඒක දන්නේ නැහැ. ඔයා ගෙවන්නේ බිල. හැබැයි මේ බදු මුදල ඇඩ් කරලා තියෙන්නේ. එතකොට සරලවම බදු කියන කොටස් දෙකක් එනවා. ඍජු බදු, වක්‍ර බදු. ඍජු බදු යට තියෙනවා වරිපනම් බදු, තීරු බදු, ආදායම් බදු. වක්‍ර බදු යටතේ අපිට එනවා වැට් එක කියන එක. ඔයාලා අහලා ඇති නිවුස් වල ඕන තැනකින් අහලා ඇති. වැට් එක කියන එක. ඒ කියන්නේ ඒකට සිංහලෙන් කියනවා එකතු කළ අගය මත බද්ද. වක්‍ර බදු යටතේ ඒක අපිට කතා කරන්න තියෙනවා. මුලින්ම අපි කතා කරමු වරිපනම් බදු කියන්නේ මොකක්ද කියලා. වරිපනම් බදු කියන්නේ ළමයි අපිට තියෙනවා මහා නගර සභා, පළාත් සභා, ඊට අමතරව නගර සභා කියලා එහෙම සභාවන් එහෙම තියෙනවා. ඒ අදාළ පළාත පාලනය කරන ආයතනයක් විදිහට. හරි? ඒ කියන්නේ පළාත් පාලන ආයතනයක් කියලා තමයි ඒ යටතේ එන්නේ. එතකොට ළමයි ඒ අදාළ ආයතන වලින් මහ ජනතාවට වරිපනම් බදු කියලා එකක් දෙනවා. ඒ දෙන්නේ ඒ අදාළ බල සීමාවේ අපි හිතමු ඉඩමක් එහෙම නැත්නම් ගෙයක් නිවාසයක් එහෙමත් නැත්නම් ව්‍යාපාරික ස්ථානයක් ඒ වගේ එකක් ගත්තහම ඒ අදාළ ඒ නිවසට ව්‍යාපාරික ස්ථානයට එහෙම නැත්නම් ඉඩමට ඒ අදාළ දේවල් වලට දෙන පහසුකම් වලට. ඒ කියන්නේ වීදි ආලෝකයේ පහසුකම අපිට ලබා දෙනවා. ඊට අමතරව කැලි කසල කළමනාකරණය. හරි? ඊට අමතරව මහා මාර්ග පහසුකම් වගේ දේවල් වලට අය කරන මුදලක් විදිහට බදු මුදල අය කරනවා වරිපනම් බදු කියන නම යොදලා. වරිපනම් බදු වලදී ළමයි මං කිව්වා ඉඩමක් නිවාසයක් හෝ ව්‍යාපාරික ස්ථානයකට තමයි මේ වරිපනම් බදු මුදල අය කරන්නේ. එතකොට රජයේ තක්සේරු දෙපාර්තමේන්තුව හරි රජයේ තක්සේරු දෙපාර්තමේන්තුව විසින් ඒ අදාළ ඉඩමට හෝ ව්‍යාපාරික ස්ථානයට හෝ නිවසට හෝ දෙනවා තක්සේරු වටිනාකම. හරි? ඒක ඒගොල්ලෝ ගණනය කරනවා. මේ අපි හිතමු මේ නිවාසයට අවුරුද්දකට තක්සේරු වටිනාකම රුපියල් 25000යි. මේ ව්‍යාපාරික ස්ථානයට අවුරුද්දක තක්සේරු වටිනාකම රුපියල් 50000යි.
ඒ විදිහට තක්සේරු වටිනාකමක් දෙනවා. ඊට පස්සේ ඒ තක්සේරු වටිනාකමට තමයි 100% විදිහට බද්ධය කරන්නේ. එතකොට ළමයි ඒ බදු මුදල අවුරුද්දටම එකපාරක් ගෙවනවා වෙන්නත් පුළුවන්. එහෙම නැත්නම් මාස 3කට. ඒ කියන්නේ කාර්තුවකට වරක් ගෙවනවා වෙන්නත් පුළුවන්. අපි හිතමුකෝ අවුරුද්දටම රුපියල් 8000යි කියලා. එතකොට කාර්තුවක් කියන්නේ මාස 3යි නම් අවුරුද්දට තියෙනවා කාර්තු 4ක්. එතකොට රුපියල් 8000ක් අවුරුද්දට ගෙවන්න ඕන නම් ඒක 4ෙන් බෙදුවම රුපියල් 2000යි. එතකොට ඔයා කාර්තුවකට ගෙවන්න ඕන රුපියල් 2000යි. එතකොට ඔයාට අවුරුද්දකට එකපාර ගෙවනවා වෙන්නත් පුළුවන්. එහෙම නැත්නම් ඔයා කාර්තු වශයෙන් ගෙවනවා වෙන්නත් පුළුවන්. අපි හිතමු රුපියල් 40000ක් විදිහට රුපියල් 40000ක් විදිහට තක්සේරු වටිනාකමක් දීලා තියෙන නිවාසයක්. හරි. රුපියල් 40000ක් විදිහට තක්සේරු වටිනාකමක් දීලා තියෙන නිවාසයකට වර්ෂයකට 105ක වරිපණම් බද්දක් ගෙවන්න ඕනේ කියලා. කීයද? 105ක. එතකොට මේක ගෙවන්නේ කාර්තු වශයෙන් නම්. හරි. කාර්තු වශයෙන් නම් අපි කාර්තුවකට කීයක් එනවද කියලා ගණනය කරලා බලමු. එතකොට රුපියල් 40000යි ඒකට 105ක් බලනවා අවුරුද්දකට. අපි බලමු කීයද කියලා. 0.2කට 0.2 කැපුණා. 4 5 20යි 0.2යි. රුපියල් 2000ක් වෙනවා වර්ෂයට අදාළවම බදු මුදල. එතකොට කාර්තුවකට බලන්න නම් ඒක බෙදන්න ඕනේ 4ෙන්. කාර්තුවකට බදු මුදල සමානයි රුපියල් 2000 බෙදනවා 4ෙන්. අපිට එනවා රුපියල් 500යි කියලා. හරි ළමයි. අපි තව ගාණක් හදමු. මේ ගානේ ඔයාලට කියනවා තක්සේරු වටිනාකම එක්තරා ව්‍යාපාරික ස්ථානයකට රුපියල් 48000යි කියලා. තක්සේරු වටිනාකම රුපියල් 48000යි. මෙයාගේ කාර්තුවකට මෙයා ගෙවනවලු රුපියල් 600. කීයද? රුපියල් 600ක් කාර්තුවකට ගෙවනවලු. අපෙන් අහනවා මෙයාගෙන් අය කරන වරිපණම් බදු ප්‍රතිශතය කීයද කියලා. වරිපණම් බදු ප්‍රතිශතය කීයද කියලා. එතකොට අපි බලන්න ඕනේ කාර්තුවකට 600යි නම් වර්ෂයකට බදු මුදල සමානයි 604ක්. රුපියල් 600 වැඩි කිරීම 4. අපිට එනවා 6 වරක් 4 24යි 0.2යි. 2400ක් කියලා එනවා අපිට වර්ෂයකට බදු මුදල. එතකොට අපේ වාර්ෂික පොලි ප්‍රතිශතය විදිහට එනවා 48000ට රුපියල් 2400ක් කියන්නේ කොච්චර ප්‍රතිශතයක්ද කියලා. 48000ට 2400 කියන්නේ කොච්චර ප්‍රතිශතයක්ද කියලා බලන්න. 48000 යටින් දාලා උඩට 2400 දාලා වැඩි කරනවා 100ට 100. මෙතනින් අපිට එනවා මේ බිංදු දෙකට මේ බිංදුව කැපුව හැකි, මේ බිංදුවට මේ බිංදුව කැපුව හැකි. මෙතනින් දෙවරක් 12යි, මෙතනින් දෙවරක් 24යි. 12 වරක් 1යි, 12 වරක් 2යි. උඩ තියෙනවා මෙතනින් 1යි 10 10 බෙදන්න ඕන දෙකෙන් අපිට එනවා 100ට 5යි කියලා වාර්ෂික පොලි ප්‍රතිශතය. ප්‍රධාන වශයෙන් වරිපණම් බදුවලදී අහන්නේ එක්ක ප්‍රතිශතයක්
එහෙම නැත්නම් කාර්තුවකට වරිපණම් බදු මුදල, එහෙම නැත්නම් වර්ෂයකට වරිපණම් බදු මුදල. ඊළඟට අපිට තියෙන ඍජු බදු ගෙවන ක්‍රමයක් විදිහට අපිට තීරු බදු මුදල ගත්ත හැකි. තීරු බදු මුදලක් කියන්නේ ළමයි අපි පිටරටකින් භාණ්ඩයක් මොකක් හරි ලංකාවට ගෙන්නනවා නම්, ඒ කියන්නේ ආනයනය කරනවා නම්, ඊට අමතරව ලංකාවෙන් පිටරටට මොනවා හරි යවනවා නම්, අපනයනය කරනවා නම්, ඒ භාණ්ඩ ආනයන අපනයන ක්‍රියාවලියේදී ගහන බද්දක් තමයි තීරු බද්ද කියලා කියන්නේ. එතකොට තීරු බද්ද ගහන්නේ ඒ අදාළ භාණ්ඩයේ වටිනාකමට 100ට මෙච්චරයි කියලා ප්‍රතිශතයක් වශයෙන්. අපි බලමු රුපියල් 5000ක් රුපියල් 5000ක් වටින අපි හිතමු වොච් එකක් කියලා. ඒ වොච් එකට 100ට 10ක ගහනවා නම් තීරු බද්දක් ඔයාට සාමාන්‍ය විදිහට රුපියල් 5000 වැඩි කිරීම 100ට 10 දාලා ඔයාට ගන්න පුළුවන් මේකේ බද්ද කීයද කියලා. එතකොට මෙතනින් එනවා රුපියල් 500ක් තමයි ඔයාට තීරු බදු මුදල වෙලා තියෙන්නේ. ඒ වුණාට ළමයි ඔයාලට ගණන් හදන්න දෙද්දි ඔයාලා නිකන් පටල ගන්න තැනක් තියෙනවා. ඒක තමයි දැන් ඔයාලා උදාහරණයක් විදිහට මම කියන්නම්. රුපියල් 10000ක් වටින මොකක් හරි භාණ්ඩයක් ගෙන්න ගත්ත කියමුකෝ. හරි ආනයනය කරගත්තා. මේකට ගැහුව කියමු අපි 100ට 5ක බදු ප්‍රතිශතයක්. එතකොට ඔයාලගේ ප්‍රශ්නයක් විදිහට අහනවා මේ භාණ්ඩය ගැනීම සඳහා දරන්න ඕන වියදම කීයද කියලා අහනවා. එතකොට ඔයා කරන්න ඕනේ බද්ද හොයාගන්න ඕනේ රුපියල් 10000ට 100ට 5ක් බලලා මෙතනින් එනවා රුපියල් 500යි කියලා. මේ තමයි බදු මුදල. බදු මුදල. එතකොට ඔයාට ගන්න ගිය මුළු මුදල මේ බදු මුදල නෙමෙයි. ඔයාට රුපියල් 10000ක් ගියා ඒ භාණ්ඩේ ගන්න. ඊට අමතරව ලංකාවේ ආනයනය කරද්දී රුපියල් 500ක බදු මුදලක් ගත්තා. එතකොට ඔයාට ඔක්කොම මේ භාණ්ඩේ ඔයාගේ අතට ගන්න ඔක්කොම ගිහිල්ලා තියෙනවා. භාණ්ඩේ වටිනාකම 10000යි. මේ රුපියල් 500යි. ඔක්කොම රුපියල් 10500ක්. තීරු බදු වලදී ළමයි ඔයාලට තව අහන ක්‍රමයක් විදිහට දක්වන්න පුළුවන්. ඔයාට භාණ්ඩයේ වටිනාකමත් ගෙවලා බදු මුදලත් ගෙවලා අන්තිමේදී ඔයාට මුළු වියදම ගිහිල්ලා තියෙනවා මෙන්න මෙච්චරක් කියලා. හරි. අපි උදාහරණයක් විදිහට ගත්තොත් ඔයාට ලක්ෂ 2.20ක් ගිහිල්ලා තියෙනවා කියලා මොකක් හරි වැඩකට මොකක් හරි භාණ්ඩයකට කියලා කිව්වොත් ඔයාට ප්‍රතිශතය විදිහට තීරු බද්ද ගහලා තියෙන්නේ 100ට 10යි කියලා කිව්වොත් ඔයාගෙන් ඇහුවොත් මේ දෙක දීලා බදු ගෙවීමට පෙර භාණ්ඩයේ වටිනාකම කීයද කියලා ඔයා මේක ගණනය කරන්න ඕනේ. එතකොට ළමයි මේ ලක්ෂ 2.20 කියලා කියන්නේ භාණ්ඩයේ වටිනාකමත් ඇතුළුව ගහපු බද්දත් ඇතුළුවනේ. හරි. එතකොට අපි දන්නවා බද්ද ගහන්නේ භාණ්ඩයේ වටිනාකමට 100ට 10ක් කියලා. හරි. භාණ්ඩයේ වටිනාකමට 100ට 10ක්. ඒතර භාණ්ඩයේ වටිනාකම තමයි 100ට 100 වෙන්නේ. එතකොට මේ 100ට 100යි මේ 100ට 10යි එකතු වෙලා තමයි මේ ලක්ෂ 2.20ක් හැදිලා තියෙන්නේ. එතකොට ළමයි ඔයාලට පුළුවන් රුපියල් 2,20,000 බෙදලා 110යි 100යි මේ 110යි ඔක්කොම 110යි ඒකෙන් බෙදලා 100න් වැඩි කරා නම් ඔයාට එනවා බදු ගෙවීමට පෙර භාණ්ඩයේ වටිනාකම කීයද කියලා අපි බලමු. එතකොට මේක කියපුවා 11 වරක් 1යි 11 වරක් 2යි 2.12345 රුපියල් 2.5යි. ඒ කියන්නේ ලක්ෂ 2ක් තමයි
බදු ගෙවීමට පෙර මේකේ වටිනාකම වෙලා තියෙන්නේ. හරි ළමයි. ඔයාලට සාමාන්‍යයෙන් තීරු බදු වලදී ඔන්න ඔය වගේ ගැටලු තමයි අහන්න පුළුවන්. බදු ප්‍රතිශතය දීලා බද්ද කීයද අහන්න පුළුවන්. හරි. ඊට අමතරව බද්දත් ගෙවලා අතට ඉද්දි එයාගේ මුළු වියදම කීයද කියලා අහන්න පුළුවන්. ඊට අමතරව ගිය මුළු වියදම දීලා ඔයාගෙන් අහන්න පුළුවන් භාණ්ඩේ වටිනාකම කීයද කියලා බදු ප්‍රතිශතයක් දීලා. ඔය ටික තමයි සාමාන්‍යයෙන් එන්නේ. තවදුරටත් ගත්තොත් ඒක පොඩ්ඩක් විස්තර ටිකක් වැඩි කරලා දෙන්න පුළුවන්. උදාහරණයක් විදිහට ගත්තොත් අපි හිතමු භාණ්ඩේට බදුත් ගෙවලා ඔක්කොම කරලා අතට අරගෙන 120ක ලාභයකුත් තියාගෙන විකුණනවා. හරි 120ක ලාභයකුත් තියාගෙන විකුණනවා. එහෙම වුණාම ඔයා ආයේ මුළු වියදමට 120ක් ආයෙ බලලා ඒකත් එකතු කරලා තමයි විකුණන්නේ කීයද කියලා බලන්න ඕනේ. හරි ඒ වගේ පොඩි පොඩි වෙනස්කම් කරලා තමයි ගණන් දෙන්නේ. සරලව ගත්තාම ওই ටික තමයි තීරු බදු වලදී එන්නේ. ඊළඟට අපිට යන්න තියෙනවා ඍජු බදු වල තව එක් බදු ගෙවන ක්‍රමයක්. ඒක තමයි ආදායම් බදු. සරලවම ආදායම් බදු කියලා කියන්නේ ඔයාගේ ආදායම යම්කිසි සීමාවකට වැඩි නම්, හරි අපි හිතමු ලක්ෂ 2ක් කියලා සීමාව. ඒ සීමාවට වැඩි නම් ඒ වැඩි සීමාව පහු කරලා ඔයා ලබන ආදායම අපි හිතමු ඔයා ලක්ෂ 3ක් හොයනවනම් ලක්ෂ 2යි නම් සීමාව, ඉතුරු ලක්ෂයට ඔයාගෙන් බදු මුදලක් අය කරනවා. ඒක ප්‍රතිශතයක් විදිහට තමයි අය කරන්නේ. මේ වගු ඇවිල්ලා ඔයාලගේ සාමාන්‍ය අච්චුපතේ දීලා තියෙනවා 2015 ඊට කලින් වගේ මේ බදු අය කරගත්ත විදිහ තමයි මේ තියෙන්නේ. දැන් නම් ඊට වඩා වෙනස්. හරි. එතකොට ළමයි මේ පළමු ලක්ෂ 5 කියන එක බදු වලින් නිදහස්. හරි. ලක්ෂ 5ක් යනකම් ඔයාගෙන් බදු අය කරන්නේ නැහැ. එතන තමයි සීමාව. ඊට පස්සේ ලක්ෂ 5ට වැඩි ලක්ෂ 5යි 5000 ගත්තත් ලක්ෂ 5ට වැඩිනේ. ඒක ලක්ෂ 6යි 7යි 8යි 9යි 10යි. ඊළඟ ලක්ෂ 5 දක්වාම 104යි. ඒ කියන්නේ ලක්ෂ 5ට වැඩි වෙලා මෙතනින් ලක්ෂ 10ට අඩු වෙලා ඒ අතරතුර තියෙන සියලුම ඔයාගේ ආදායම් වලට 104ක බද්දක් ගහනවා. ඊට පස්සේ ලක්ෂ 10ට වැඩි වෙලා ලක්ෂ 15 දක්වා යන ආදායමට ඔයාගෙන් 108ක බද්දක් ගහනවා. එහෙම ඔයාට තියෙනවා මේ ඊළඟට ලක්ෂ 5 ඊළඟට ලක්ෂ 5 කියලා යම්කිසි බදු ප්‍රතිශත දීලා. එතකොට ලක්ෂ 30ට වැඩි නම් 124ක බදු මුදලක් ගහනවා ඔයාගේ ලක්ෂ 30ට වැඩි ආදායම සඳහා. හරි. උදාහරණයක් අපි ගමු ලක්ෂ 8ක් කියලා. හරි. ලක්ෂ 8ක් කියලා ගත්තොත් පළමු ලක්ෂ 5 තියෙනවනේ. ඒක ආදායම් බද්දෙන් නිදහස්නේ. හරි. ඒක නිදහස්. හරි. ඊට පස්සේ ලක්ෂ 5 දක්වාම 104යි. ලක්ෂ 5ක් අඩු වුණාට පස්සේ මෙතනින් ලක්ෂ 3ක් එනවා ඊළඟ බදු අය කරන මුදල විදිහට. ලක්ෂ 3. මේක ඊළඟ ලක්ෂ 3. ඊළඟ ලක්ෂ 3 සමානයි මෙතනින් බදු හැදෙනවා ලක්ෂ 3ට 104ක්. මෙතනින් බිංදු දෙකට බිංදු දෙක කැපෙනවා 4 3 12යි. බිංදු 3යි. රුපියල් 12000ක් විදිහට ඔයාගේ බදු මුදල මේක හැදෙනවා. හරි. අපි බලමු මේ ලක්ෂ 8ක්නේ. ලක්ෂ 18ක් වගේ වුණොත් මොකද වෙන්නේ කියලා අපි බලමු. මේකෙදි පළමු ලක්ෂ 5 ඔයාගේ බදු මුදල එනවා නිදහස්නේ. ඒක නිදහස්. බද්දෙන් නිදහස්. ඊළඟ ලක්ෂ 5 ලක්ෂ 5ට ඔයාගෙන් අය කරනවා බද්ද විදිහට 104ක බදු ප්‍රතිශතයක් 104යි. මෙතනින් යනවා ඔයාට 4 5 20යි 1 2 3යි. රුපියල් 20000ක බද්දක්. ඊට පස්සේ මෙතන ලක්ෂ 5යි මෙතන ලක්ෂ 5යි ලක්ෂ 10යි
අපිට ලක්ෂ 18ක් තියෙන්නේ. ඒ කියන්නේ තව ලක්ෂ 5ක් එන්න ඕනේ. ලක්ෂ 15 වෙන්න. ඊළඟ ලක්ෂ 5 සඳහා රුපියල් 50 ලක්ෂ 5 වැඩි කිරීම 100ට මේක 108. හරි. මේකට 104යි. ඒක දැන් ඉවරයි. ඊළඟ ලක්ෂ 5ට 108යි. මෙතනින් එනවාට 8.40යි බිංදු 3යි. රුපියල් 40000ක් එනවා බදු මුදල විදිහට. ඊට පස්සේ මෙතනින් 5යි 10යි 15යි ලක්ෂ 18ක් ඉතුරු ලක්ෂ 3ක් තියෙනවා. ඊළඟ ලක්ෂ 3 මෙතනින් ලක්ෂ 3යි වැඩි කිරීම 100ට ඊළඟ ලක්ෂ 3ට හැදෙන්නේ බදු මුදල 112ක් විදිහට 112යි බිංදුවකට බිංදුවක් කැපුණා. මෙතනින් එනවා 12 වරක් 3 36යි. බිංදු 3යි. රුපියල් 36000ක් විදිහට එනවා ඔයාගේ ඒ ලක්ෂ 3ට අදාළව. එතකොට මේ වාගේ ලක්ෂ 18ක ආදායම සඳහා අය කරලා තියෙන මුළු බදු මුදල සමානයි මෙතනින් රුපියල් 20000යි මෙතනින් රුපියල් 40000යි මෙතනින් රුපියල් 36000යි ඔක්කොම වාට එනවා මෙතනින් 40000යි 36000යි 76000යි 76000යි 20000යි 96000යි රුපියල් 96000ක් විදිහට ඔයාගේ මුළු බදු මුදල ලක්ෂ 18ට අදාළව මං හිතනවා පැහැදිලි ඇති කියලා. මොන හරි ගැටලුවක් තිබුණොත් පල්ලෙහා කමෙන්ට් එකක් දාලා තියන්න. මං ඒක පැහැදිලි කරන්න. ඊළඟට මේ බදු මේ ආදායම් බදු ආශ්‍රිතව වගින් අහන්න පුළුවන් මෙන්න මෙහෙම ගානක්. ඔයාලට කියනවා මෙයාගේ ආදායමෙන් මෙයා බදු මුදල විදිහට ගෙවලා තියෙනවා රුපියල් 78000ක් කියලා. රුපියල් 78000ක් මේ ගෙවලා තියෙනවා. ඒක තමයි බදු මුදල. මුළු බදු මුදල ආදායම් බදු මුදල රුපියල් 78000ක් ගෙවලා තියෙනවා. එතකොට මෙයාගේ ආදායම කීයද කියලා වගින් අහන්න පුළුවන්. එතකොට මේකට මම මුලින්ම බලන්න ඕනේ පළමු ලක්ෂ 5 බලනවා. ඒක නිදහස්නේ. ඒක නිදහස්. ඊළඟ ලක්ෂ 5 බලනවා. ඒකට හදන්නේ 100ට 4 ගානේ. මෙතනින් එනවා රුපියල් 20000ක්. ඊළඟ ලක්ෂ 5 බලනවා. එතනින් ඔයාට හදන්නේ 100ට 8 ගානේ. මෙතනින් ඔයාට එනවා 40000ක්. හරි. දැන් මේ 20000ක බදු මුදලයි මේ 40000ක බදු මුදලයි ඇවිල්ලා ඔක්කොම බදු මුදල 60000යි. දැන් ඔයාගේ බදු මුදල ඉදලා ඇවිල්ලා තියෙන්නේ 78000. එතකොට ඔයා බලන්න ඕනේ මේ ඊළඟ ආදායම කීයද මෙයාගේ මේ 78000න් 60000 කඩු වුණාම 18000යි. ඒ 18000 බදු මුදලට විදිහට එන්න ආදායම කීයක් වෙන්න ඕනේද කියලා. එතකොට ඒක හදන්නේ මෙහෙමයි. x කියලා අපි ගන්නවා මෙයාගේ ආදායම. හරි? ඒක තමයි අපිට හොයන්න ඕනේ. ඒක වැඩි කරනවා 100ට මෙතන තියෙන්නේ ලක්ෂ 5කට 100ට 8 ගානේ. ඒක මෙතන දාලා තිනවා. ඊගාවට ලක්ෂ 5ට තියෙන්නේ 112ක්. 112ක්. අපි ආදායම් මුදල දන්නේ ආදායම කීයද කියලා. හැබැයි ඒකට 112ක් බලපුවාම ඇවිල්ලා තියෙන්නේ රුපියල් 18000ක්. හරි? 18000ක් ඇවිල්ලා තියෙන්නේ. එතකොට මේ බෙදීමේ 100 එහා පැත්තට ගියාම වැඩි කිරීමේ 100 වෙනවා. මේ උඩ 12 පල්ලෙහාට එද්දි බෙදීමේ 12 වෙනවා. එතකොට x සමානයි 18000 වැඩි කිරීම 100 බෙදීම 12 කියලා එනවා. දෙවරක් 6යි, දෙවරක් 9යි, තුන් වරක් 2යි, තුන් වරක් 3යි. මෙතනින් එනවා 3යි, 1යි, 2යි, 3යි, 4යි, 5යි. ලක්ෂ 3 බෙදීම 2 රුපියල් 1,50,000ක් කියලා මේ
බදු 18 අදාළව. එතකොට මෙයාගේ මුළු ආදායම සමානයි ලක්ෂ 5යි 10යි 15යි මෙතන එකහමාරයි ඔක්කොම ලක්ෂ 16 මාර. හරි ළමයි. එතකොට ආදායම් බදුවලදී ඔයාලට ඒ ආකාර දෙකකින් තමයි ගණන් අහන්න පුළුවන්. එකක් ආදායම දීලා බදු මුදල අහන්න පුළුවන්. එහෙම නැත්නම් බදු මුදල දීලා ආදායම අහන්න පුළුවන්. ඊළඟට අපි යනවා අපේ ඊළඟ බදු අය කරගන්න ආකාරයට වක්‍ර බදු. හරි කෙලින්ම ඔයාගෙන් බදු දෙන්න කියලා ඉල්ලන්නේ නැහැ. ඔයා ගෙවන්නේ බිලක් හෝ යම්කිසි එකක් මිලදී ගන්නවා. ඒ ඔයා ගෙවන බිල හෝ ඔයා මිලදී ගන්න දේ ඇතුලේ ඒ බද්ද ඇඩ් වෙලා තියෙනවා. හරි අපි ගානක් හදමු. හිතන්න ඔයාගේ විදුලි බිලක් හරි. විදුලි බිල් ගාස්තුව ඔයා ඒක පාවිච්චි කරලා තියෙන විදුලි බිල් ගාස්තුව අපි හිතමු රුපියල් 4500ක් කියලා. හරි 4500ක් ඔයාගේ බිල වෙනවා. බිල් ගාස්තුව 4500යි. මේකට ගහනවා නම් 110ක එකතු කළ අගේ මත බද්දක් ඔයාගේ විදුලි බිල කීයද කියලා අහන්න පුළුවන්. හරි. ඔයා ගාස්තුව මෙච්චරයි. හැබැයි හරි මෙතන 45000ක් තියෙනවානේ. කමන්නේ. 45000යි විදුලි බිල් ගාස්තුව. අපි මේක 4500 දාමුකෝ. සාමාන්‍යයෙන් ගෙදරක 45000ක් එන්නේ නැහනේ. ව්‍යාපාරවල එන්නේ. එතකොට 4500යි 110ක බදු මුදලක් ගහනවා. ඔයාගේ බිල කීයද? එතකොට ඔයා කරන්න ඕනේ 4500ට 110ක් බලනවා. එතනින් එනවා රුපියල් 450යි කියලා. ඊට පස්සේ ඒක ඇඩ් කරන්න ඕනේ රුපියල් 4500ට. දැන් රුපියල් 450. ඔයාට එනවා රුපියල් 4950යි කියලා ඔයාගේ විදුලි බිල. හරි හරිම සරලයි. ඔයාගේ මේ ගාස්තුව මෙච්චරයි බද්ද මෙච්චරයි නම් ඔයාගේ විදුලි බිල කීයද කියලා අහන්න පුළුවන්. ඊගාවට ඔයාගෙන් අහන්න පුළුවන් මෙන්න මෙහෙම එකක්. හරි. දැන් ඔය එකතු කළ අගය මත බද්ද බිල් ආශ්‍රිතව විතරක්ම නෙමෙයි ගහන්නේ. හරි. මේක ගහනවා ඔයා කඩේකට ගිහිල්ලා භාණ්ඩයක් ගත්තත් ඒ භාණ්ඩයටත් බදු මුදලක් ගහලානේ තියෙන්නේ. ඒතකොට ඒ බදු මුදල ගහලා තියෙන්නේ ඔය එකතු කළ අගය මත බද්ද කියන එක යටතේ තමයි ඔය ගහලා තියෙන්නේ. අපි හිතමු මොකක් හරි භාණ්ඩයක් හදන්න රුපියල් 5000ක් වෙනවා ඒ භාණ්ඩේ නිෂ්පාදනය කරන්න ඔයාලට ගිහිල්ලා තියෙන වියදම. ඊට පස්සේ ඔයාලට ප්‍රවාහන වියදම් වලට ගිහිල්ලා තියෙනවා කියලා අපි හිතමු රුපියල් 200ක්. ඔයාලට අනිකුත් වියදම් කියන්නේ ශ්‍රමයට ඒ අදාළ දේවල් වලට ඔයාලට ගිහිල්ලා තියෙනවා කියලා රුපියල් 500ක් මේක භාණ්ඩයකට. හරි. ඊට පස්සේ ඔයා ලාභෙත් තියාගෙන මේක විකුණන්න එපා. ලාභෙ විදිහට ඔයා තියාගන්නවා කියලා අපි හිතමු රුපියල් වලින් නැතුව ප්‍රතිශතයක් විදිහට 120ක ලාභයක් තියාගන්නවා කියලා අපි හිතමු. හරි 120ක ලාභයක් තියාගන්නවා. දැන් මේකේ එකතු කළ අගය මත බද්ද කියලා එකක් හදනවා. එකතු කළ අගය මත බද්ද වාට දීලා තියෙනවා 15යි කියලා බදු ප්‍රතිශතය. වාගෙන් අහනවා භාණ්ඩේ විකුණුම් මිල කීයද? විකුණුම් මිල කීයද කියලා අහනවා. හරි. එතකොට මුලින්ම අපි බලන්න ඕනේ මේ වාට ගිහිල්ලා තියෙන මේ ඔක්කොම වියදම් ටික කීයද කියලා. මේක ඇවිල්ලා නිෂ්පාදනයේට. හරි. නිෂ්පාදනය. භාණ්ඩයට අදාළ මුළු වියදම සමානයි රුපියල් 5000යි රුපියල් 200යි රුපියල් 500යි ඔක්කොම එනවා රුපියල් 5700ක්. ඊට පස්සේ මේ තමයි වගේ මුළු වියදම. ඊට පස්සේ ඔයා බලන්න ඕනේ ඔයාලට ලාභය 120ක් තියාගන්නවා නම් ලාභය කීයද කියලා. ලාභය සමානයි රුපියල් 5700 වගේ මුළු වියදම. ඒකට 120ක් බලනවා. මෙතනින් එනවාට දෙවරක් 570 දෙවරක්
0.4 එකක් විතර 5 10 11යි. රුපියල් 1140ක් වෙනවා වාගේ ලාභේ. එතකොට ආ භාණ්ඩේ විකුණන්නේ මේ මුළු වියදමත් වාට කවර් වෙන්න ඕනේ, ලාභයත් කවර් වෙන්න ඕනේ, තව බද්දකුත් කවර් වෙන්න ඕනේ. අපි බලමු මේ වියදමයි ලාභය ඇඩුනහම භාණ්ඩේ මිල කීයද කියලා. 5700 ධන 1140. මෙතනින් එනවා 0.4යි 8යි 6ක්. රුපියල් 6840ක් මේ භාණ්ඩේ නිෂ්පාදනයට අදාළව ගිය මුළු වියදම ප්‍රවාහන ඔක්කොමත් එක්ක ලාභෙත් එක්ක. ඊට පස්සේ මේ 6840ට තමයි අර අදාළ වාගේ එකතු කළාගේ මත බද්ධ හදන්නේ. මේකට 15ක්. එතනින් 0.0 කැපුණා. 5 2යි 5 3යි. වැඩි කරලා බලමු 4 වරක් 3යි 4 වරක් 3 12යි දෙක දැම්ම එකක් ඉතුරුයි 8 වරක් 3 24යි 25න් 5 දැම්ම දෙකක් ඉතුරුයි 6 වරක් 3 18යි 2යි 20යි ඒක බෙදන්න ඕනේ දෙකෙන් මෙතනින් එනවා 1026ක් කියලා ඊට අදාළව ඔයාගේ බදු මුදල හරි මෙතනින් එන්නේ බදු මුදල එතකොට ඔයාගේ මුළු වියදම් ටිකේ ලාභය ආවහම 6840යි බදු මුදල හැදුනා 1026ක් එතකොට භාණ්ඩේ විකුණුම් මිල වෙන්නේ මේ 6840යි මේ බදු මුදල 1026යි ඔක්කොම එනවා 7866ක් කියලා. හරි. ආයෙ මම පොඩ්ඩක් මතක් කරන්නම්. ඔයාලට ගිහිල්ලා තියෙන මේ වියදම් ටික ඔයා බලනවා. ඒ ටික එකතු කරපුවාම ඔයාලට එනවා 5700ක් කියලා. ඊට පස්සේ ඒකට අදාළව ඔයාගේ ලාභිකුත් ඔයා ගණනය කරන්න ඕනේ. ලාභය 120යි නම් ඒකට 120ක් බලලා 1140 කියලා බලනවා. එතකොට ඔයාගේ භාණ්ඩයේ දැනට බදු ගෙවන්න නැතුව ඔයා විකුණනවා නම් විකුණන්න ඕනේ මේකේ එකතුව රුපියල් 6840කට. හරි. හැබැයි මේකේ බද්දක් ගහනවා 15ක එකතු කළාගේ මත බද්දක්. එහෙනම් මෙන්න මේ 6840ට 15ක් බලන්න ඕනේ ඒ ඉන්නේ වාගේ බද්ද. හරි එකතු කළාගේ මත බද්ද. ඒතර භාණ්ඩේ විකුණන්න නම් ඒ බද්දත් එකතු වෙන්න ඕනේ. එතකොට 6840ට ඒ බද්දත් එකතු වුනහම වාට එනවා රුපියල් 7866ක් කියලා. එකතු කළාගේ මත බද්දත් එකතු වෙලා සියලුම විකුණුම් මිල වඩා හොඳයි මේ වීඩියෝ එක බලලා ඒක යම්කිසි අවබෝධයක් අරගෙන අභ්‍යාසය කරනවා නම් හරි ඔයාලට තියෙන අභ්‍යාසය කරනවා නම් 10 වස් රාජපුතේ තියෙන ඒක ඔයාලට මේ ගාන අල්ලගන්න සෑහෙන උදව්වක් වෙයි ඊළඟට මම පුළුවන් වුණොත් අභ්‍යාසයේ ගණන් ටිකත් හදලා දානවා එතකොට ඒක දාද්දී ඔයා අභ්‍යාස කරලා තියෙන්න ඕනේ අභ්‍යාස කරලා ගණන් හදලා ඔක්කොම තියලා මම හදද්දී ඔයාලට හරි වැරදි දාගන්න වැරදි අඩුපාඩු බලා ගන්න තවදුරටත් ගානවාට සැටිස් කරගන්න හැකියාව තියෙනවා එන මොනහරි අඩුපාඩුවක් තිබුණොත් පල්ලෙන් දාන්න එහෙනම් අලුත් වීඩියෝ එකකින් තවත් දවසක හම්බෙමු